එතකොට 2018 14 වෙනි ගානකින් තමයි තියෙන්නේ. මිදුණු පොකුණක තිරස් පෘෂ්ඨය මත තබා ඇති එම් ස්කන්ධයෙන් යුත් කුඩා වස්තුවකට තිරස් දිශාවට වී නෝට් ආරම්භක වේගයක් ලැබෙන පරිදි පයින් පහරක් දෙනු ලැබේ. වස්තුව පෘෂ්ඨය මත තිරස් සරල රේඛාවක භ්‍රමණය වීමකින් තොරව චලනය වේ. වස්තුව සහ පෘෂ්ඨය අතර ගතික ඝර්ෂණ සංගුණකය මිව්වේ වාත ප්‍රතිරෝධය නොසලකා හැරිය හැකි නම් වස්තුව නැවතීමට පෙර ගමන් කරන දුර වනුයේ. ශක්ති සංස්ථිති මූලධර්මය පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් නිව්ටන්ගේ චලිත සමීකරණ පාවිච්චි කරලා අපිට ගාන හදන්න පුළුවන්. වෙන්නේ ඉතින් ආරම්භයේදී මේකට පයින් පහරක් දීලා ප්‍රවේගයක් ලබා දෙනවා. මේක ටිකක් දුරක් ගමන් කරලා නිශ්චල වෙනවා. හේතුව තමයි මේකේ ශක්තිය හානි වෙනවා ඝර්ෂණයෙන් හින්දා. ඝර්ෂණයට එරෙහිව කාර්ය කරද්දී මේකේ ශක්තිය වැය වෙනවා. හරි. ඉතින් අපි ගාන හදමු. ආකාර දෙකටම හදන්න පුළුවන්. ශක්ති සංස්ථිති නියමයේ පාවිච්චි කරලා පුළුවන්. හරිද? ආරම්භයේදී දැන් මේකේ විභව ශක්තිය වෙනසක් වෙන්නේ නැහැ. එකම තිරස් තලයක තමයි මේක ගමන් කරන්නේ. එතකොට ආරම්භයේදී මේකට චාලක ශක්තියක් තියෙනවා. භාගයක් mv0 වර්ග කියලා. ආරම්භයේදී තියෙන ඔච්චරයි. දැන් ගාන කියන භ්‍රමණය වීමකින් තොරව ගමන් කරනවා කියලා. ඒකේ අර්ථය තමයි මේකට තියෙන්නේ උත්තරණ චාලක ශක්තියක් විතරයි. භ්‍රමණ චාලක ශක්තියක් නැහැ. භ්‍රමණය වෙන්නේ නැති හින්දා භ්‍රමණ චාලක ශක්තියක් නැහැ. උත්තරණ චාලක ශක්තියක් විතරයි ආරම්භයේ තියෙන්නේ. මේ තමයි ආරම්භයේ තියෙන ශක්ති ටික. හරි. ඉතින් විභව ශක්තිය තියෙනවා. ඒක වෙනසක් වෙන්නේ නැති හින්දා දෙපැත්තෙම කැපිලා යනවා. හරි. එතකොට මේක අවසානයේ චාලක ශක්තිය බිඳුවේ නිශ්චල වෙනවනේ. එතකොට මේක තව ඝර්ෂණයට එරෙහිව කාර්ය කරන්න ඕනේ. එතකොට අපිට ලියන්න පුළුවන් කාර්යය මේ පැත්තේ ලියන්න පුළුවන් බලයේ වාරයක් විස්ථාපනය කියලා. ඒත් භාගයක් mv0 වර්ග සමානයි. දැන් මේක මේ විදිහට ගමන් කරද්දී මේකේ බල ටික මාර්ක කරන මොකද්ද? බර ක්‍රියාත්මක වෙනවා. අභිලම්බ ප්‍රතික්‍රියා ක්‍රියාත්මක වෙනවා. ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙනවා. හරි. එතකොට අපි ලියන්න පුළුවන් මේකේ දැන් μr r සමානයි mg ට. මේක හේතුව තමයි මේක සිරස් සමතුලිතතාවයේ තියෙන හින්දා මේක r සමානයි mg අභිලම්බ ප්‍රතික්‍රියාව සමානයි බර වෙනවා. එතකොට μr කියන μr ගේ r වෙනුවට mg කියලා ලියන්න පුළුවන්. ඔන්න එතකොට මෙතන F කියන බලය μmg විස්ථාපනය තමයි අපි හොයන්න ඕනේ. හරිද? ස්කන්ධයට ස්කන්ධය කැපෙන මේ දෙපැත්තේ v0 වර්ග බෙදීම 2යි μg. මේකද අනිත් ආකාරය තමයි දැන් මේකේ චලිත සමීකරණ පාවිච්චි කරලා මේක හදන්න පුළුවන්. එතකොට දැන් මේක නියත මන්දනයකට ලක් වෙන්නේ. එතකොට ඉතින් අපිට චලිත සමීකරණ පාවිච්චි කරන්න පුළුවන්. ඝර්ෂණ බලය දැන් ගතික ඝර්ෂණ බලය ප්‍රවේගයත් එක්ක වෙනස් වෙන්නේ නැහැනේ. එතකොට අපිට චලිත සමීකරණ පාවිච්චි කරන්න පුළුවන්. F සමානයි මේ දිශාවට දාමු. බල ටික මාර්ක් කරන්න තියෙන්නේ. මේක විතරයි තිරස් බලයකට තියෙන අනිත් බල දෙකම සිරස් බල. හරි. m වාරයක් ත්වරණයේ එතකොට බලය μmg ඝර්ෂණ බලයගේ μmg. එතකොට ඒක ඍණ ලකුණක් එනවා ඉස්සරහට. මේ දිශාවටනේ අපි දැන් F සමානයි මේ සමීකරණය දාන්නේ. එතකොට ඝර්ෂණ බලය තියෙන්නේ මේ දිශාවට. හරි. එතකොට ඉතින් මේ දිශාවට ලියද්දී අපි මේ පැත්ත ධන දිශාව කියන සලකලා තියෙන. එතකොට ඝර්ෂණ බලය ලියද්දී අනිවාර්යෙන් ඍණ ලකුණ මෙතන දාන්න. හරිද? එතකොට මෙතන A සමානයි මෙතන m ට කැපිලා ගිහිල්ලා mg මේ දිශාවේ තියෙනකොට. හරි. මොන විදියට එනවා. ඊට පස්සේ අපිට පාවිච්චි කරන චලිත සමීකරණ මොකක්ද? අපිට හොයන්න ඕන විස්ථාපනය. හරි විස්ථාපනය හොයන්න ඕන. අපි දන්නවා ආරම්භක ප්‍රවේගය දන්නවා අවසාන ප්‍රවේගය බිඳුවයි කියලා දන්නවා. ත්වරණය දන්නවා. මොකද්ද සමීකරණය? v වර්ග සමානයි u වර්ග ධන 2i as මේ දිශාවට අපි දාමු. අනිවාර්යෙන් දිශාව ගැන සැලකිලිමත් වෙන්න ගාන හදද්දී. හරි දෛශික නෙමෙයි. එතකොට අපි විශාලත්වය වගේම දිශාව ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕන. හරි. එතකොට ආරම්භක ප්‍රවේගය මේ දිශාවටනේ තියෙන්නේ. එතකොට ධන වර්ග 2i. එතකොට මේ පැත්තට තියෙන ත්වරණය ඍණ μg විස්ථාපනය s. අවසාන ප්‍රවේගයේ වර්ගය බිඳුවයි. හරි. එතකොට මොකද්ද වෙන්නේ? v0 වර්ග ඍණ 2i μgs. ඍණ ලකුණු දෙක කපලා යනවා.
එතකොට අපිට එනවා විස්ථාපනය සමානයි v නෝට් වර්ග බෙදීම 2යි mu g කියලා. මේ චල සමීකරණ පාවිච්චි කරලා අපි ගාන හදපු විදිය. හරිද? හරිද? රූපයේ පෙනෙන පරිදි ආනත තලයේ මත සුජු කෝණාශ්‍රාකාර ලී කුට්ටියක් නිශ්චලතාවයේ පවතී. ආනත තලයේ මත කුට්ටිය මගින් යෙදෙන සංප්‍රයුක්ත බලයේ දිශාව. අහන්නේ හරි. මොකද්ද? ආනත තලයේ මත ලී කුට්ටිය මගින්. එතකොට අහන්නේ ආනත තලය මත ක්‍රියාත්මක වෙන බලය ලී කුට්ටිය මගින්. හරි. ඒකට ගාන හදන්න කලින් අපි ලී කුට්ටිය මත බල ටික මාක් කරගෙන ඉමු. ලී කුට්ටිය මත බල ටික. හරි. මේ විදිහට බර ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අභිලම්බ ප්‍රතික්‍රියාවකුත් ක්‍රියාත්මක වෙනවා. හරිද? දැන් ඔහොම තිබ්බොතින් දැන් අපිට බල ටික මාක් කරලා නැහැනේ ගානේ. හරි. අපි බල ටික මාක් කර ගන්න ඕන. දැන් ඔහොම ගත්තොතින් බර සහ අභිලම්බ ප්‍රතික්‍රියා විතරක් තිබ්බොතින් පද්ධතිය සමතුලිතව තියෙන්න බෑ. දැන් අභිලම්බ ප්‍රතික්‍රියාව අනිවාර්යයෙන්ම හරි අභිලම්බ ප්‍රතික්‍රියා අනිවාර්යයෙන්ම ස්පර්ශ වෙලා තියෙන පෘෂ්ඨ දෙකට ලම්බකව ක්‍රියාත්මක වෙන්නේ. බර සාමාන්‍ය විදිහට ක්‍රියාත්මක වෙනවා ගුරුත්ව කේන්ද්‍රය හරහා. දැන් ඔහොම තිබ්බොත් බල දෙකක් යටතේ සමතුලිතව තියෙන්න බෑ කියලා තේරෙනවා. මොකද බල දෙකක් යටතේ මෙතන සමතුලිතව තියෙන්න බැරි. බල දෙකක් යටතේ සමතුලිතව තියෙන්න නම් ඒ බල දෙක අනිවාර්යෙන් විශාලත්වයෙන් සමානයි. දිශාවෙන් ප්‍රතිවිරුද්ධ එකම රේඛාවක තමයි බල දෙහි ක්‍රියා රේඛා තියෙන්න ඕනද. දැන් ගාන කියලා නෑනේ රළු ආනත තලයක් කියලා. එතකොට අපිට තේරෙන්න ඕන ගාන දිහා බැලුවම අනිවාර්යයෙන්ම දැන් මේකේ ආනත තලය සහ ලී කුට්ටිය අතර ඝර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙනවා. පෘෂ්ඨ දෙකම රළුයි කියලා අපිට තේරෙන්න ඕන. හරිද? එතකොට අපිට පුළුවන් මේකේ ඝර්ෂණ බලය මෙන්න මේ දිශාට ඝර්ෂණ බලයේ ක්‍රියා රේඛා මෙන්න මේ විදිහට ස්පර්ශ පෘෂ්ඨ දෙකට සමාන්තර වෙන විදිහට මාක් කරගන්න. හරි මම F කියලා මාක් කරන්න. එතකොට ගත්තොතින් දැන් හරියටම මේ බල නිදහස් බල රූප සටහන අඳිනවනම් ලී කුට්ටියේ බල ටික හරියටම අඳිනවනම් මේ අභිලම්බ ප්‍රතික්‍රියාව ගැන සැලකිලිමත් වෙනවනේ මේක මෙන්න මේ විදිහෙ නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ විදිහට. දැන් බල තුනක් යටතේනේ. එතකොට දැන් බල තුනක් දැන් අපි දන්නවා බල දෙකක් යටතේ සමතුලිතව තියෙන්න බෑ. අනිවාර්යෙන් ඝර්ෂණ බලයක් මෙතන තියෙනෝනේ. එතකොට බල තුනයි. අභිලම්බ ප්‍රතික්‍රියාවයි බරයි ඝර්ෂණ බලයයි. එතකොට ආනත බල තුනක් නේ. එතකොට එහෙනම් මොකක්ද ඒකේ අවශ්‍යතාවය? බල තුනේම ක්‍රියා රේඛා එකම ලක්ෂයකදී ඡේදනය වෙන්න ඕනේ. එහෙනම් අනිවාර්යයෙන්ම මෙන්න මෙතනින් තමයි අභිලම්බ ප්‍රතික්‍රියාවේ ක්‍රියා රේඛාව ගමන් කරන්නේ. මෙන්න මේ ලක්ෂ්‍ය හරහා බල තුනම එකම ලක්ෂයේදී හමු වෙන්න ඕනේ. දැන් හරි. දැන් නිදහස් බල රූප සටහන ඇඳ ලී කුට්ටියට අදාළව සාමාන්‍ය නිදහස් බල රූප සටහන ඇඳ මේ වස්තු දෙක වෙන වෙනම පොඩ්ඩක් ඉඩක් තියලා ඇඳොත් තමයි පොඩ්ඩක් වැඩිපුර පැහැදිලිව පේන්නේ. කමක් නැහැ දැන්. එතකොට බල තුනම මාක් කරලා තියෙන්නේ අභිලම්බ ප්‍රතික්‍රියාවත් හරියට මාක් කරා. එතකොට දැන් බලමු දැන් ගානේ අහන්නේ මොකද්ද? ලී කුට්ටිය මගින් ආනත තලයේ මත යෙදෙන සංප්‍රයුක්ත බලයේ දිශාව අහන්නේ. අපි ඊට කලින් බලමු ආනත තලය මගින් ලී කුට්ටිය මත යෙදෙන සංප්‍රයුක්ත බලයේ දිශාව. හරිද? එතකොට මේක ගත්තොත් දැන් ආනත තලය මගින් ලී කුට්ටිය මත යෙදෙන බල දෙකයි. ඝර්ෂණ බලය සහ අභිලම්බ ප්‍රතික්‍රියාව. අනිවාර්යයෙන්ම මෙන්න මේ බල දෙකේ සංප්‍රයුක්තය ගත්තහම මේකේ ක්‍රියා රේඛා මෙන්න මේ විදිහට තමයි පිහිටන්න ඕන. මම සංප්‍රයුක්ත බලය A කියලා මෙතන මාක් කරන්න. හේතුව තමයි දැන් මේ බල දෙක වෙනුවට තනි බලයක් පාවිච්චි කරන එකනේ මෙතනදි කරේ. එතකොට මේ බල දෙක නැහැ. ඔන්න දැන් බල දෙකක් යටතේ තමයි පද්ධතිය සමතුලිතව තියෙන්නේ. එහෙම ගත්තන් පස්සේ අනිවාර්යයෙන් මේ බල දෙකේ ක්‍රියා රේඛා මොකද්ද වෙන්නේ? එකිනෙකට සමපාත වෙන්න ඕන. එක මත එක තියෙන්න ඕන. හරිද? එතකොට මෙන්න මේ විදිහ තමයි ක්‍රියාත්මක වෙන්නේ. මෙන්න මේ අභිලම්බ ප්‍රතික්‍රියාව සහ ඝර්ෂණයේ සංප්‍රයුක්ත බලයේ ක්‍රියා රේඛා මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. හරි. එතකොට දැන් ගානේ අහන්නේ මොකද්ද? දැන් මේ A කියන්නේ මොකද්ද? ආනත තලය මගින් ලී කුට්ටියේ මත යෙදෙන සංප්‍රයුක්ත බලය. හරි. එහෙනම් නිව්ටන්ගේ තුන්වෙනි නියමයේ අනුව අපි දන්නෝනේ මේකේ අනිත් ප්‍රතික්‍රියා බලය කීයද කියලා තමයි ගානේ අපෙන් අහන්නේ. එතකොට ඒක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? දැන් මේක යෙදුවේ කවුද? ආනත තලය මගින් ලී කුට්ටිය මත යෙදපු සංප්‍රයුක්ත බලය. එහෙනම් අනිත් බලය නිව්ටන්ගේ තුන්වෙනි නියමය අනුව ලී කුට්ටිය මගින් ආනත තලය මත යෙදෙන සංප්‍රයුක්ත බලය මෙන්න මේ විදිහට තියෙනවා. ඒ දෙක විශාලත්වයෙන් සමානයි, දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි, එකම රේඛාවක තියෙන්නේ වෙන වෙනම වස්තු දෙක මත ඇති කරන්නේ. ඒ කියන්නේ දැන් අපි බල මාක් කරද්දී
බලයන් දෙක මාක් කරද්දී ඒ බලය මාක් කරන්න ඕන. ඒ කියන්නේ ලී ආනත තලය මගින් ලී කුට්ටිය මත ඇති කර බලය තමයි මේක. එතකොට ලී කුට්ටිය මගින් ආනත තලය මත ඇති කර බලය තමයි මේක. හරි. වෙන වෙනම වස්තු දෙක මත තමයි ඇති වෙන්නේ. උත්තරේ කීයද? තුන්වෙනි උත්තරේ තමයි ගන්න වෙන්නේ. ඊට පස්සේ 2013 48 වෙනි MCQ එක. මේසයක රළු තිරස් පෘෂ්ඨය මත තබා ඇති පෙට්ටියක් F විශාලත්වයෙන් යුතු තිරස් විචල්්‍ය බලයකින් අදිනු ලැබේ. හරි. දී ඇති F අගයට පෘෂ්ඨය මගින් පෙට්ටිය මත ක්‍රියා කරන සංප්‍රයුක්ත බලය. මේ සංප්‍රයුක්ත බලය R කියලා තමයි සංකේතවත් කරලා තියෙන්නේ. රූපයේ දකින ආකාරයට තිරස් දිශාව සමග තීටා කෝණයක් සාදයි. F සමග තීටා කෝණයේ විචලනය වන ආකාරය වඩාත් හොඳින් නිරූපණය කරන ලබන ප්‍රස්ථාරය තෝරන්න තමයි තියෙන්නේ. මුලින්ම මේ රූප සටහන ඇඳගෙන මේකේ බල ටික මාක් කරගෙන ඉමු. එතකොට යොදන බලය F ඒක විචල්්‍ය බලයක්. ඒ කියන්නේ විශාලත්වය වෙනස් කරන බලය. ඊට අමතරව මෙතන බර ක්‍රියාත්මක වෙන. ඊට පස්සේ මේකේ R කියලා මාක් කරලා තියෙන්නේ පෘෂ්ඨය මගින් පෙට්ටිය මත ක්‍රියාත්මක වන සංප්‍රයුක්ත බලය. හරි. අපි ඉතින් මේක හරියටම මාක් කරගෙන ඉමු බල ටික. එතකොට අනිවාර්යයෙන්ම ඒ බලයේ කෝණය ගැන මොකක් හරි නහන්නේ. එතකොට සංප්‍රයුක්ත බලය මාක් කලිමු පෘෂ්ඨය මගින් පෙට්ටිය මත යෙදෙන. එතකොට ඒකේ ක්‍රියාරේඛ අනිවාර්යෙන් මෙන්න මේ විදිහට අනිත් බල දෙක ඡේදනය කරන ලක්ෂ යහරහා තමයි යන්නේ. එතකොට ලක්ෂ තුනම එකම ලක්ෂයක ක්‍රියාත්මක වෙනවා. හරි. ඒ කියන්නේ මේක අදාළ වෙන තියෙන සමතුලිත පද්ධතිය සමතුලිත නම් මේක අදාළ වෙනවා මේ විදිහට. හරි. සමතුලිත නම් ඉතින් මේ විදිහ තමයි වෙන්න ඕන. ඉතින් දැන් බලමු ඉතින් සමතුලිත වෙන්නත් පුළුවන්. දැන් ගතික ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙන අවස්ථාවක් වගේ ගත්තොත් ඉතින් පද්ධතිය සමතුලිත නැහැනේ. ඒක අවස්ථාන වෙනස් වෙනවා. සමතුලිත වුණොත් මේ විදිහට තමයි ක්‍රියාත්මක වෙන බල තුන එකම ලක්ෂයක ඡේදනය වෙන්න ඕන. මේ ආනත බල තුනක් ඇතුළත සමතුලිතව තියෙනවා. හරි. එතකොට R කියන්නේ අභිලම්පතික කියන්නේ මේ හරියද මේ ඝර්ෂණයේ අභිලම්පතික සංප්‍රයුක්තය. අපෙන් අහන්නේ F බලය විශාලත්වය වැඩි කරනකොට මෙන්න මේ කෝණය කොහොමද වෙනස් වෙන්නේ කියලා තමයි ගානේ අහන්නේ. දැන් අපි R බලය ගැන සැලකලා බැලුවොත් R බලය කියන අනිවාර්යෙන්ම මෙන්න මේ ඝර්ෂණ බලය. මම F කියලා මාක් කරන ඝර්ෂණ බලය. ඒ වගේම අභිලම් ප්‍රතික්‍රියාව R dash කියලා මාක් කරන ඒ දෙකේ සංප්‍රයුක්ත බලයනේ මේ R කියන්නේ. හරිද? එතකොට දැන් මෙතන ගානේ කතා කරෝතින් F බලය දැන් මුලින්ම අපි සමතුලිත අවස්ථාව ගැන කතා කරමු. ඒ කියන්නේ අපි මුලින්ම කතා කරමු ස්ථිතික ඝර්ෂණ බලයනේ දැන් මුලින්ම ක්‍රියාත්මක වෙන්නේ. ඔන්න ස්ථිතික ඝර්ෂණ බලයනේ ක්‍රියාත්මක වෙන්නේ මුලින්ම. ඒ කියන්නේ කුඩා බලයක් තමයි උදන්නේ මුලින්ම. F කුඩා කියන්නේ මෙන්න මේක කුඩා ගැන තමයි දැන් කතා කරන්නේ. හරිද? මම මේක F dash කියලා මාක් කරනම් ගාන පොඩ්ඩක් පැටලෙන හින්දා. මේ ඝර්ෂණ බලය මේ අභිලම් ප්‍රතික්‍රියාව මේ දෙකේ සංප්‍රයුක්ත බලය. දැන් F බිඳුවේ ඉඳලා වැඩි කරන් යද්දි හරි අපි දන්න මෙන්න මේකනේ සිද්ධිය. අපේ ප්‍රස්ථාරය ඝර්ෂණ බලය සහ යොදන බලය අතර ප්‍රස්ථාරය මේකනේ. ඔන්න ඔය වගේ එකක් නෙන්නේ. මුලින්ම මොකද්ද වෙන්නේ? යොදන බලයත් එක්ක ඝර්ෂණ බලය එන්න වැඩි වෙනවා. ඒ යොදන බලයත් එක්ක සමානව වැඩි වෙනවා. එහෙම වැඩි වෙලා පද්ධතිය සීමාකාරී අවස්ථාවට එනවා. ඒ අවස්ථාවේදී තමයි යන්තම් චලනය වෙන්න පටන් ගන්නෙ. චලනය වෙන ආරම්භ වන මොහොත. හරිද? ඊට පස්සේ චලනය වෙන අවස්ථාවනේ මේ තියෙන්නේ. ඒ අවස්ථාවේදී ගතික ඝර්ෂණ බලය. එතකොට යොදන බලය මොනාගේ වුණත් ගතික ඝර්ෂණ බලය වෙනස් වෙන්නේ නැහැ නියතව තියෙනවා. හරි. යෝක දන්න දේනේ ඕක. ඊට පස්සේ අපි බලමු දැන් මෙතන අපි F ගියගේ ඉන්න වැඩි කරද්දී F dash ගියගේ වැඩි වුණා. හරි. ඔන්න මොකද්ද කරේ F ගියගේ වැඩි කරනවා. පොඩ් කුඩාගේකින් ඉඳන් වැඩි කරනවා එන්නේ. දැන් අපි මෙන්න මේ අවස්ථාව ගැන කෝණය බලමු. හරි. මේ අවස්ථාවට දාලා කෝණය විචලනය වෙන්නේ කොහොමද කියලා බලමු. මේ අවස්ථාව වෙනකම්ම මොකද්ද? පද්ධතිය සමතුලිතව තියෙන්නේ.
හරි චලනය වෙන්නේ නැතුව එක තැන තියෙනවා. F ගියරේ කුඩා ගියක ඉඳන් එන්න වැඩි කරාම මොකද්ද වෙන්නේ? F ඩෑෂ් ගියරට ඊට සමාන වෙන විදිහට වැඩි වෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? මෙන්න මේ සංප්‍රයුක්ත බලය කියන එකේ දිශාව එන්න මොකද්ද? දැන් මේ F ඩෑෂ් ගියගේ වැඩි වෙන සංප්‍රයුක්තයේ දිශාව මොකද්ද වෙන්නේ? මේ පැත්තට එන්න ලං වෙනවනේ. හරි. බල දෙකක සංප්‍රයුක්තය ගත්තාම සංප්‍රයුක්ත බලයේ දිශාව වැඩිපුර හැරෙන්නේ මොකද්ද? විශාල බලයේ පැත්තට. හරි. මේ විදිහට එන්න මේක මේ බලය වැඩි කරද්දි වැඩි වෙනවා. මේ බලය වැඩි කරද්දි මේ විදිහට සංප්‍රයුක්තයේ විශාලත්වයත් වැඩි වෙනවා. සංප්‍රයුක්තයේ එන්න මේ කියන විශාල බල දිශාවට නැඹුරු වෙනවා. මේ බලය නියතව තියෙන්නේ. දැන් මේක නියතයි. අභිලම් ප්‍රතික්‍රියා කියන එක මෙතනදී වෙනස් වෙන්නේ නැහැ. ඒක නියතව තියෙනවා. හරි. මේක නියතයි. මේකේ එන්න වැඩි වෙද්දි මොකද්ද වෙන්නේ? සංප්‍රයුක්ත බලය එන්න විශාල බලයේ පැත්තට නැඹුරු වෙනවා. එතකොට තීටා කෝණයට මොකද වෙන්නේ? අඩු වෙනවා. හරිද? එතකොට ප්‍රස්ථාර ටික සලකා බැලුවොත් අපිට කෙලින්ම තුන්වෙනි ප්‍රස්ථාරය කපලා අයින් කරන්න පුළුවන්. යොදන බලයත් එක්ක තීටා කෝණය කිසිසේත්ම වැඩි වෙන්නේ නැහැ. දැන් ගැටලුව තියෙන්නේ තීටා කෝණය කොහොමද විචලනය වෙන්නේ කියලා. දැන් තීටා කෝණය අඩු වෙනවා කියලා දන්නවා. අපි කොහොමද කියලා දන්නේ නැහැ නේ ඒක හරියටම. ඒ වගේම තමයි පස්වෙනි එකත් අපිට අනිවාර්යෙන්ම අයින් කරලා දාන්න පුළුවන්. හතරවෙනි එකත් අයින් කරලා දාන්න පුළුවන්. හේතුව තමයි දැන් මෙන්න මේ අවස්ථාවන් මේකේ නිරූපණය කළේ නැහැ. මෙන්න මේ අවස්ථාව පස්වෙනි එකේ හතරවෙනි එකේ නිරූපණය කළා නැහැ. දැන් අපිට 1 2 ඒ දෙකෙන් එකක් තමයි තෝරගන්න තියෙන්නේ. ඒ දෙකෙන් එකක් තෝරගනිද්දි එකක් පළවෙනි එක ටිකක් රේඛීය ප්‍රස්ථාරයක්, දෙවෙනි එක තියෙන ටිකක් වක්‍ර ප්‍රස්ථාරයක් තමයි තියෙන්නේ. හරිද? එතකොට 1 2 අතරින් රේඛීය ප්‍රස්ථාරයකට වඩා හොඳම උත්තරය තමයි යන්න පුළුවන් වක්‍ර ප්‍රස්ථාරය. හේතුව තමයි මේ බලයත් එක්ක කෝණයක් නේ විචලනය වෙන්නේ එක අහන්න. ඒක රේඛීය ප්‍රස්ථාරයක් වෙන්න බෑ මෙතන. එතකොට 2013 ගාන MCQ එක තිරස් අතට ඒතරණයකින් ගමන් කරන ට්‍රක් රථයක ඒතරණයකින් ගමන් කරන ට්‍රක් රථයක තිරස් තට්ටුව මත තබා ඇති ස්කන්ධ M වන කුට්ටියක් රථයට සාපේක්ෂව නිශ්චලව පවතී. තට්ටුව සහ ස්කන්ධය අතර ස්ථිතික ඝර්ෂණ සංගුණකය μ වේ. ස්කන්ධය මත ක්‍රියා කරන ඝර්ෂණයේ බලය දෙනු ලබන්නේ. හරිද? එතකොට දැන් ගාන කියනවා. එතකොට දැන් මේ රථයට සාපේක්ෂව ස්කන්ධය නිශ්චලව පවතී කියලා. ඒ කියන්නේ රථයේ ප්‍රවේගය v නම් මේකේ ප්‍රවේගයත් v කියලා ගන්න ඕන. එතකොට මේ දැන් සාපේක්ෂ චලිතයක් නැහැ නේ. ඉතින් එතකොට මේකේ තරණයම තමයි මේකටත් තියෙන්නේ. හරි. නියත තරණයෙන් ගමන් කරන. ඉතින් දෙකේම ප්‍රවේගය වැඩි වෙන්නේ එකම අගයන්ගේ. දෙකේම තරණ සමානයිනේ. ඊට පස්සේ කියනවා තට්ටුව සහ රථය අතර ඝර්ෂණ සමග. දැන් මෙතන ගත්තොත් μ කියන අගයක් දීලා තියෙනවනේ. දැන් ත්වරණය වෙන පද්ධතියක් නේ. ත්වරණය වෙන පද්ධතියක් ගත්තම වස්තුව ත්වරණය වෙනවා. F සමානයි m දාන්න පුළුවන් මෙන්න මේ m ස්කන්ධයට. m ස්කන්ධයට F සමානයි m දාන්න පුළුවන්. F සමාන m මේ දිශාවට දැම්මොත් දැන් මේ m ස්කන්ධයට ත්වරණය වෙන්න බලය හරි බාහිර අසමතුලිත බලයක් ඕනේ මේකට ත්වරණය වෙන්නේ. කියන්නේ සංප්‍රයුක්ත බලයක් තියෙනවනේ මෙන්න මේ දිශාවට. හරිද? දැන් මේකේ නිදහස් බල රූප සටහන ඇඳුවොත් මේකේ බර ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මේකේ අභිලම් ප්‍රතික්‍රියා ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ දිශාවට තමයි රථය මගින් මේකේ M ස්කන්ධය මත ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙන්නේ. රථය මගින් ඝර්ෂණ බලය මෙන්න මේ විදිහ තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට තමයි ඒ ඝර්ෂණ බලය මගින් තමයි මේක ත්වරණය වෙන්න අවශ්‍ය බලය ලැබෙන්නේ. එතකොට ඝර්ෂණ බලය සමාන වෙනවා. දැන් තියෙන එකම බලය ඝර්ෂණ බලයනේ. මේ දිශාවට m ට සමානව ඝර්ෂණ බලය. දැන් කාට හරි පුළුවන් මෙහෙම කියන්නේ F සමානයි μ r ගාන μ දීලා තියෙනවා r තියෙනවා. F සමානයි μ r වෙනුවට mg ලියන්න පුළුවන්. මෙතන mg සමානයි r නේ. සිරස් සමතුලිතතාවය තියෙන හින්දා. එහෙම කාට හරි කියන්න පුළුවන්.
දැන් ගානේ මේක උත්තරයක් විදියටත් දීලා නැහැ. MCQ දැන් උත්තර 5ක් දෙනවනේ. ගානේ මේක දීලත් නැහැ. හේතුව තමයි දැන් ඉතින් අපිට මේක දාන්න පුළුවන් සීමාකාරී අවස්ථාවට විතරයි. හරි. දැන් ඝර්ෂණ බලයේ අවස්ථා දැන් මේ දෙක අතර සාපේක්ෂ චලිතයක් නැහැ කියන්නේ අපිට කියන්න පුළුවන් මෙතන ක්‍රියාත්මක වෙන ඝර්ෂණ බලය එක්ක සීමාකාරී ඝර්ෂණ බලය එහෙම නැත්නම් ඊට වඩා අඩු ස්ථිතික ඝර්ෂණ බලයක් කියලා කියන්න පුළුවන්. ගානේ හරියටම කියලා නැහැනේ සීමාකාරී අවස්ථාවයි තියෙයි කියලා. එහෙම වුණා නම් ඝර්ෂණ බලය F ගයාගේ මොකද්ද? μmg ට සමානයි. μr ට සමාන වෙනවා. ගානේ මේක උත්තරයක් විදියට දීලා නැහැ. දැන් මේ දෙකම උත්තර විදියට දුන්නොත් මේ දෙකම විය හැකි පිළිතුරු. ඉතින් මේක දීලා නැහැ MCQ 5 උත්තරවල.